අනාගතයට එලියක් දැනුම නම් නිධානය. කසූන් යනු ගමේ පාසලේ ඉගෙනගත් දක්ෂ එහෙත් අධ්‍යාපනය ගැන එතරම් උනන්දුවක් නොදැක්වූ පිරිමි ළමයෙකි. ඔහුගේ පියා ගොවියෙකි. කසූන් නිතරම සිතුවේ මොකටද මෙච්චර මහන්සි වී ඉගෙන ගන්නේ? තාත්තා වගේ ගොවිතැන් කරලා සල්ලි හෙව්වාම ඉවරයිනේ කියයි. දිනක් පාසලේ විදුහල්පතිතුමා රැස්වීමක් පැවැත්වීය. එහිදී එතුමා සිසුන්ට අපූරු කතාවක් කීවේය. ළමයිනේ, මම අද ඔයාලට වටිනා රහසක් කියන්නම්. මම දන්න එක්තරා මිනිස්සෙක් ඉන්නවා. ඔහු ළඟ ලෝකයේ කිසිම හොරෙකුට හොරකම් කරන්න බැරි, කිසිම ගින්නකට පුච්චන්න බැරි, කිසිම රජෙකුට උදුරා ගන්න බැරි විශාල නිදානයක් තියෙනවා. ඒ නිදානය නිසා ඔහු අද ලෝකයේ ඕනෑම තැනක ගෞරවයෙන් ජීවත් වෙනවා. ළමයි පුදුම වූහ. කසූන් අත එසවිය. සර්, ඒ මොන වගේ නිදානයක්ද? ඒක තියෙන්නේ කොහේද? විදුහල්පතිතුමා සෙනාසී මෙසේ කීවේය. ඒ නිධානය තමයි අධ්‍යාපනය. ඔයාලා අද ඉගෙන ගන්න හැම අකුරක්ම, හැම විෂයක්ම අනාගතයේදී ඔයාලගේ ජීවිතය එළිය කරන රත්තරන් හා සමානයි. සල්ලි කියන්නේ අද තියෙන හෙට නැති වෙන දෙයක්. හැබැයි දැනුම කියන්නේ මැරෙනකම්ම ඔයාලා සතු වෙන දෙයක්. එදා විදුහල්පතිතුමාගේ කතාව කසූන්ගේ හිතට තදින්ම වැදුනි. එතෙන් පටන් ඔහු පොත්පත්වලට ඇලුම් කරන්නට විය. ඔහු රෑ නිදිවරාගෙන පාඩම් කළේය. පියාට ගොවිතැන් කටයුතු වලට උදව් කරන අතරතුර පවා ඔහු ඉගෙනීම අතපසු කළේ නැත. වසර 20කට පසු ගමේ පාරක් අයිනේ නවතා තිබූ සුකෝපභෝගී රථයකින් එක්තරා මහත්මයෙක් බැස ගමේ පැරණි පාසල දෙසට ඇවිද ගියේය. ඒ වෙන කවුරුත් නොව එදා ඉගෙනීමට අකමැතිව සිටි, පසුව අධ්‍යාපනයේ වටිනාකම වටහාගත් කසූන්ය. ඔහු අද රටේ පිළිගත් ඉංජිනේරුවරයෙකි. ඔහු Tamanගේ ගමේ දුප්පත් දරුවන්ට ඉගෙන ගැනීමට අවශ්‍ය පොත්පත් සහ නවීන විද්‍යාගාරයක් පරිත්‍යාග කිරීමට පැමිණ සිටියේය. කසුන් එදා රැස් සිටි දරුවන්ට මෙසේ කීවේය. පුතේ, මම එදා ඉගෙන ගත්තේ නැත්නම් මට අද මේ වගේ ගෞරවනීය තැනකට එන්න ලැබෙන්නේ නැහැ. අධ්‍යාපනය කියන්නේ ඔයාලගේ අතේ තියෙන ලොකුම ආයුධයයි. ඒකෙන් මුළු ලෝකෙම දිනන්න පුරුවන්. අධ්‍යාපනය යනු පුද්ගලයෙකුගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඇති එකම සහ බලවත්ම මාර්ගයයි. ධනය විනාශ විය හැකි වුවත් උගත් දැනුම කිසිදා විනාශ නොවේ.